සිළු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා හිස්ටොරික් වොයිස් channel එකට. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කොරියානු ඉතිහාසය අධ්‍යයනය කරන්න පටන් ගත්තේ කොරියානු නාට්‍ය නැරඹීමෙන්. හැබැයි හැම කොරියානු කතාවකම සැබෑ ඉතිහාස කතාව පෙන්නුම් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අභීතදීනීය කතාවේ දොංගී සහ සුක්ජෝන් රජු අතර ප්‍රේමාන්විත කතාවක් තිබුණත් සැබෑ ඉතිහාසයේ ඔක්ජෝන්ගේ මරණයෙන් දොංගීට සුක්ජෝන් රජුගෙන් ආදරය අහිමි වුණා. ඒ විතරක් නෙමේ, ඇය මාලිගාවෙන් පිටව වෙනත් මාලිගාවක පදිංචි වුණා. ඉන්පසු කිසිම දවසක සුක්ජෝන් රජු ඇයව හම්බ වෙන්න ගිහින් නැහැ. අවාසනාවට බොහෝ නාට්‍යවල මේ සිදුවීම් පෙන්වන්නේ නැහැ. ඒ නිසා සැබෑ ඉතිහාසය ගවේෂණය කරන්න අවශ්‍ය නම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඒ නිසා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ චෝයි සුක්බින්ගේ සහ සුක්ජෝන් රජුගේ පළමු මුණුපුරා වෙච්ච ඔටුන්න හිමි හයෝචෑන් කුමරු ගැනයි. මේ ඔටුන්න හිමි හයෝචෑන් කුමරු ඉපදුනේ 1719 අප්‍රේල් 4. මේ කුමාරයාගේ පියා යෝනින් කුමාරයා වන අතර මව ජියොම්බින් ආර්යාවයි. මේ ජියොම්බින් ආර්යාව කියන්නේ යෝනින් කුමරුගේ දෙවන සහකාරියයි. මේ කුමාරයට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියක් ඉන්නවා. වැඩිමහල් සහෝදරියගේ නම තමයි හවායොක් කුමරිය. මේ කුමරිය හයෝචෑන් කුමරු ඉපදෙන්න කලින් මිය යනවා. බාල සහෝදරියගේ නම තමයි හවාසුන් කුමරිය. මේ කුමාරයා ඉපදෙනකොට ඔහුගේ මිත්තනිය වුණු චෝයි සුක්බින් මියගොස් වසරක් ගත වෙලා තියෙනවා. ඒ නිසා චෝයි සුක්බින්ට තමන්ගේ මුණුපුරා දැකීමට වාසනාවක් තිබුණේ නැහැ. හැබැයි සුක්ජෝන් රජුට තමන්ගේ එකම මුණුපුරාව දකින්න වාසනාවක් තිබුණා. හැබැයි මේ කුමරුගේ ඉපදීම සුක්ජෝන් රජුට යෝනින් කුමරු කෙරෙහි කේන්තියක් මිස සතුටක් ගෙනාවේ නැහැ. ඒ නිසා සුක්ජෝන් රජු තමන්ගේ එකම මුණුපුරාට එතරම් ආදරයක් දැක්ුවේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. මේකට හේතු කාරණා දෙකක් තියෙනවා. ඉන් පළවෙනි එක තමයි ජොසන් රාජවංශයේ ප්‍රධාන ආගම වුණේ කොන්ෆියුසස් දර්ශනයයි. මේ දර්ශනයට අනුව විවාහක යුවලක් තම දෙමව්පියන්ගේ අභාවයෙන් වසර 3ක ශෝක කාලයක් තුල ලිංගිකව හැසිරීම පිළිකුල් සහගත ක්‍රියාවක් විදිහට සලකනවා. මේ කුමාරයා ඉපදුනේ චෝයි සුක්බින්ගේ මරණයෙන් වසරකට පස්සේ. ඒ කියන්නේ ඇගේ ශෝක කාලය තුල තමයි මේ දරුවා ඉපදිලා තියෙන්නේ. මේ නිසා සුක්ජෝන් රජු යෝනින් කුමරුට බැනවැදිලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ වන විටත් ඔටුන්න හිමි කුමාරයා විදියට ඉන්නේ ඔක්ජෝන්ගේ පුතා. බෙලහීනතාවය නිසා ඔහුට මේ වන විටත් දරුවෝ නැහැ. යෝනින් කුමාරයාට පුතෙක් සිටීම නිසා මෙතන බලපෙරලියක් ඇති වෙයි කියලා සුක්ජෝන් රජතුමා බය වුණා. ඒ නිසා සුක්ජෝන් රජතුමා මේ කුමාරයාට කැමති වුණේ නැහැ. මේ කුමාරයාට වයස අවුරුදු 2ේදී ඔහුගේ මව වුණු ජියොම්බින් ආර්යාව මරණයට පත් වුණා. එතෙන් පටන් මේ කුමාරයාව හදා වඩාගෙන තියෙන්නේ යෝනින් කුමරුගේ පළමු සහකාරිය වුණු ඩල්සියෝ කුමරියයි. 1725 යෝනින් කුමරු යොන්ජෝ නමින් සීසුනට පත් වෙනකොට මේ කුමාරයා ඔටුන්න හිමි කුමරු ලෙස පත් කරා. ජොසනීය නව රැජින වශයෙන් ඩල්සියෝ කුමරිය ජොන්සොන් අගබිස වශයෙන් පත් වෙනකොට ඇය මේ කුමාරයාව නීත්‍යානුකූලව හදා වඩා ගත්තා. 1727 දී මේ 8 හැවිරිදි හයෝචෑන් කුමරු 11 හැවිරිදි ජෝ ආර්යාව සමග විවාහ වුණා. මේ ජෝ ආර්යාවගේ පියා තමයි ජෝමුන් මියොන් අමාත්‍යවරයා. යොන්ජෝ රජු ඔටුන්න හිමි කුමාරයා විදිහට හිටපු කාලේ ඔහුට පක්ෂපාතීව හිටපු පුද්ගලයෙක්. විවාහයෙන් මාසකට පස්සේ ඔටුන්න හිමි ජෝ කුමරියට සරම්ප රෝගය වැළඳුණා. ඒ නිසා කුමාරයාව චැන්යොන්ගු මාලිගාවට යවුවා. චැන්යොන්ගු මාලිගාව කියන්නේ චන්දොග්ගුන් මාලිගාවට බටහිරින් පිහිටි මාලිගාවක්. යොන්ජෝ රජු තමන්ගේ දරුවන්ට වෙනස් විදියට ආදරය කරපු කෙනෙක්. ඔහු තමන්ගේ දෙවෙනි පුත්‍රයා වුණු සාදෝ කුමරුට අවුරුදු 4 ඉඳන් වෙනස්කම් කරා. හැබැයි ඔහු තමන්ගේ පළමු පුත්‍රයා වුණු හයෝචෑන් කුමරුට ඉතාම ළඟින් ඉඳලා තියෙනවා. හයෝචෑන් කුමරුගේ පෙනුම යොන්ජෝට සමානයි කියලා සමහර වාර්තාවල තියෙනවා. දවසක් ෂියොන්වන් පාසලට මුන්ෂින්ජොන් කියලා වෙලාව මනින උපකරණයක් ලැබිලා තියෙනවා. මේක නිකන් හරියට සීනුවක් වගේ උපකරණයක්. කොහොම හරි එතන හිටපු රජුගේ පාලකයෙක් මේ උපකරණය දැකලා ඒක අල්ලලා තියෙනවා. මෙතනදී මේ උපකරණය කැඩිලා ගිහිල්ලා තියෙනවා.
ප්‍රධාන අමාත්‍යවරයා යොන්ජෝට මේ සිද්ධිය වාර්තා කරලා පාලකයාට දඬුවම් කරන ලෙස ඉල්ලීම් කරලා තියෙනවා. මේ අසල හිටපු හයොන්ජෝ කුමරු හයියෙන් hina වෙලා තියෙනවා. යොන්ජෝ කුමාරයාගෙන් හිනාවීමට හේතුව මොකක්ද කියලා අහනකොට ඔහු ලබා දුන් උත්තරය තමයි මේ වගේ සුළු දෙයකට මාලිගාවේ පාලකයාට දඬුවම් කිරීම හාසජනක දෙයක් බවයි. අවාසනාවන්ත විදියට මේ කුමරු 1728 දෙසැම්බර් 16 චන්යොන්ගු මාලිගයේ ජින්සුඩාන් ශාලාවේ මිය ගියා. ඒ වන විටත් මේ කුමාරයාට වයස අවුරුදු 9යි. මේ කුමරුගේ මරණය සැකසහිතයි. කවුරු හරි කෙනෙක් මේ කුමාරයට වස දීලා තියෙනවා. ඇත්තටම මේකේ පිටිපස්සේ ඉන්න මහමුලකාරිය වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි ගොයොන්සුන් මව්බිසව. ගොයොන්සුන් මව්බිසව කියන්නේ ඔක්ජෝන්ගේ ලේලි. කුමරුගේ මරණයට පෙර දවස්වල ඔහුගේ මාලිගයේ ශාපලත් බෝනික්කෝ වලදාලා තියෙනවා. ඒ විතරක් නෙමේ. කුමරුගේ බාලම සහෝදරිය වන හවාසුන් කුමරියගේ මාලිගයේත් මේ බෝනික්කෝ වලදාලා තියෙනවා. මේ ක්‍රියාව සඳහා මාලිගාවේ කාන්තාවන් කිහිප දෙනෙක් හවුල් වෙලා තියෙනවා. ප්‍රධාන සැකකාරියන් පාක් සුන්ජොන් සහ කිම් සුහේ කියලා දෙන්නේ. එතරින් නතර නොවුණු මේ සැකකාරියන් ශාමන්වරු සමග එකතු වෙලා සුක්ජෝන් රජුගේ නිලධාරියෙකු වුණු දිවංගත ලී සේජෝන්ගේ සොහොනෙන් මිනිස්සලු ලබාගෙන කුමරුගේ සහ කුමරියගේ නිදන කාමරවල තැන්පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ. හයෝජෑන් කුමරුගේ මෙන්ම හවාසුන් කුමරියගේ ආහාරවලට මේ අලු මිශ්‍ර කරලා තියෙනවා. මෙතනදී හයෝජෑන් කුමරු මරණයට පත්වුණු අතර හවාසුන් කුමරියට දරුණු ලේගැලීමක් සිදු වූ බවට වාර්තා වෙනවා. මේ අපරාධයේ පිටුපස ඉන්නේ ගොයොන්සුන් මව්බිසව නම් යොන්ජෝට ඇය වෙනුවෙන් පරීක්ෂණයක් පවත්වන්න බෑ. එහෙම වුණොත් සොරෝන් නොරෝන් අතර ගැටුමක් ඇති වෙලා විශාල කැරැල්ලක් ආරම්භ වෙනවා. ඒ නිසා මේ අපරාධයට සම්බන්ධ වුණු සියලුම සැකකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරා. යොන්ජෝට මව් වෙනුවෙන් නිහඬව සිටින්න සිද්ධ වුණා. මේ කුමාරයා වෙනුවෙන් ජොන්මියෝ සහ සජික් සිද්ධස්ථානයේ දිගටම යාඥා පැවැත්තුවා. අලියොම එකට ඔහු යොන්ජෝ රජු ඉදිරිපිට මිය ගියා. මේ කුමාරයා ඉපදෙනකොට ඔහුගේ නම උනේ යීහෙන් කුමරු. යොන්ජෝ කිරුළ පළඳනකොට ඔහුට ලබා දුන් නාමය උනේ ගොයොන්ගුයි. ඔහුගේ මරණාපර නාමය උනේ හයෝජෑන්ය. මේ කුමාරයාගේ මරණයෙන් වසර 7කට පස්සේ ජොසනයේ කේතජනකම ඔටුන්නෙහිමි කුමාරයා වුණු සාදෝ කුමරු උපත ලැබුවා. 1762 යොන්ජෝ විසින් සාදෝ කුමරුව සහල් පෙට්ටියක හිර කරලා මැරුවා. සාදෝ කුමරුගේ දරුවා වුණු ඊසැන් කුමරු අපරාධකරුවෙකුගේ පුතෙක් ලෙස රාජ්‍ය නිලධාරීන් හංවඩු ගහයි කියලා යොන්ජෝ බය වුණා. ඒ නිසා 1764 පෙබරවාරි මාසයේ ඔටුන්නෙහිමි හයෝජෑන් කුමරුගේ හදාගත් පුත්‍රයා ලෙස ඊසෑන් කුමරු පත් වුණා. ඊසෑන් කුමරුගේ හදාගත් මව වශයෙන් හයෝජෑන් කුමරුගේ බිරිඳ වුණු ජෝ ආර්යාව පත් වුණා. මේ ජෝ ආර්යාව හයෝජෑන් කුමරුගේ මරණයෙන් වසර 23ක් ජීවත් වෙලා ඇය 1751 දෙසැම්බර් 30 වෙනිදා මිය ගියා. පොඩි වයසේම ඇය වැන්දපුවක් වුණු නිසා යොන්ජෝ ඇයට උපරිම සැප සම්පත් දීලා තිබුණා. 1776 යොන්ජෝ රජු මැරෙනකොට ජොසනයේ 22 වෙනි රජු ලෙස ජොන්ජෝ සීසුනට පත් වුණා. ඔහු රාජාභිෂේක දිනයේම රාජ සභිකයන්ට නිවේදනය කළේ මම ඔටුන්නෙහිමි සාදෝ කුමරුගේ පුත්‍රයා ලෙසයි. කොහොම නමුත් තමන්ගේ සීයගේ කැමැත්තට ගරු කළ ඔහු හයෝජෑන් කුමරුට ජින්ජොන් රජු ලෙස පදවි නාමය ලබා දුන් අතර ඔටුන්නෙහිමි ජෝ කුමරියට හයෝසුන් රජින වශයෙන් පදවි නාම පිරිනැමුවා. හැබැයි වසර 48කට පස්සේ ජොසනයේ 25 වන රජු වුණු චොල්ජොන් සාදෝ කුමරුගේ පරපුරේ කෙනෙක් නිසා ජොන්ජෝගේ සැබෑ පියා ජින්ජොන් නොව ඔටුන්නෙහිමි සාදෝ කුමරු බව ප්‍රසිද්ධියේ පිළිගත්තා. යොන්ජෝ මිය යනතුරු හයෝජෑන් කුමරු ජීවත් වුණා නම් ඔහුට වයස අවුරුදු 57යි. සුක්ජෝන් රජු අකමැති වුණත් යොන්ජෝ තමන්ගේ එකම පුත්‍රයාට ගොඩක් ආදරය කරලා තියෙනවා. කුමරුගේ මරණය පවා ඔහුට දරාගත නොහැකි වුණා. මේ කුමරුගේ සොහොන ගොයොන්ගි පළාතේ තැන්පත් කරලා තියෙනවා. ඒ අසල ඇගේ බිරිඳ වුණු ජෝ ආර්යාවත් තැන්පත් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ සුක්ජෝන් රජුගේ සහ චොයි සුක්බින්ගේ එකම මුණුපුරා වුණු හයෝජෑන් කුමරු ගැන. මින් ඉස්සරහට මේ වගේ කරුණු දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා.
ඒ නිසා අපේ channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.